සකල ලෝක සත්වයාට පතල මහා කරුණාවෙන් ශ්‍රී සද්ධර්මය දේශනා කළ ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වූ ධර්ම මාර්ගයේ ගමන් කරන්න ඔබට ආරාධනා කරන ගමන් මේ උතුම් ඇසලපුර පසළොස්වක පොහොය දවසේ අපි සූදානම් ජනාභිෂේක සදහම් සාකච්ඡාව ආරම්භ කරන්න. දැහැමි ගුණගරුක සමාජයක් වෙනුවෙන් ධාර්මික ජීවිත අවබෝධය ලබා දෙන්න පාදාභි වන්දනයෙන් වැඩසටහනට ආරාධනා කළා. පිටිගල ශ්‍රී විසුද්ධාරාමස්ත රතනමෝලී මහා පිරිවෙන් පරිවෙනාධිපති ශාස්ත්‍රපති අධ්‍යාපනවේදී උහන් ඕවිට පියරතන ගෞරවනීය ස්වාමින් වහන්සේට අවසරයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේව බොහොම ගෞරවයෙන් මේ සදහම් සාකච්ඡාවට පිළිගනු ලබනවා. ඒ වගේම කසාගල සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ සභාපති ආචාර්ය රංජිත් නන්දන පීරිස් මහතාත් අද සදහම් සාකච්ඡාවට අපත් සමගින් සම්බන්ධ වෙනවා. බොහොම ගෞරවයෙන් ඔබතුමන්වත් වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහාචාර්යතුමන්ටත් අපි ආරාධනා කළා සදහම් සාකච්ඡාවට. ජනාභිෂේක වැඩසටහනට ඔබතුමන්වත් බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා. අපි හාමුදුරුවනේ ඇසල පොහොය ශාසනික වශයෙන් කාරණා ගණනාවක් නිසා අපට වැදගත් වෙනවා. ඒ අතර වාරයේ මේ ආරම්භ වෙන්නේ බෞද්ධයින් විදිහට අපිට වැඩියෙන් බොහොම වටිනා කියන කුසල් දම් පුරන්න කාලයක් නේද කියන දේ පළමුවෙන්ම ඔබ වහන්සේගෙන් දැනගන්න හිතුවා. හොඳයි. තෙරුවන් සරණයි. හැම දිනාටම අපේ සභාපතිතුමා රංජිත් නන්දන පිරිස් මැතිතුමන්, ඒ වගේම අපේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මැතිතුමන් අතල කොටගත්තු අපේ නිරෝෂන්, ඒ වගේම IT මාධ්‍ය ජාලයේ සිළුම දෙනා ඇතුළු වාසනාවන්ත පින්වතුනි, මේ අසල පුර පසළොස්වක පුන් පොහොය දවස කියලා කියන්නේ මහාමායා දේවිය සිද්ධාර්ථ මහ බෝසතුන් කුස පිළිසිඳගත් දවස. ඒ වගේම යසෝදරා මහ උත්තමාවියට මව් පදවිය තිලන කරමින් රාහුල කුමාරෝත්පත්තිය සිද්ධ වෙච්ච, ඒ වගේම දුක නැති කරන මඟ හොයාගෙන උතුම් සම්බුද්ධත්වයේ පතාගෙන මහා බෝසතුන් අභිනිෂ්ක්‍රමණය කරපු, ඒ වගේම මාරයා විසින් ඒ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේව මේ තව දින 7කින් ඔබට සක්විති රජකම ලැබෙනවා කියලා රවට්ටපු, ඒ වගේම බුද්ධත්වයට පත් වෙලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරපු, ඒ වගේම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා 7 වෙනි වස අනුගමනය කරමින් විජම්බන දේශනා කරපු තවුතිසා දෙවියන් ලෝකයට වැඩම කළා. ඒ වගේම විශේෂයෙන්ම අද ඔබ අහපු ප්‍රශ්නෙත් එක්ක නිරෝෂන් මේ ඇසල පුර පසළොස්වක පොහොය දවස බවට පරිවර්තනය වෙන්නේ, විශේෂයෙන් අපට වැදගත් වෙන්නේ සිළු භික්ෂූන් වහන්සේලා වස් ආරම්භ කරමින් මේ පොයේ විශේෂ වැඩසටහනක් බවට පරිවර්තනය කරගන්නට අවස්ථාව සලසාගත්, ඒ වගේම තමයි රුවන්වැලි මහා සෑරදානන් වහන්සේට මුල්ගල් තබපු සහ ඔය ආදි කොටගත්තු ශාසනික විශේෂ කාරණාවන් රසක් සහ ඓතිහාසික වටිනාකම් වලින් පිරිච්ච මහානුභාව සම්පන්න මහා පොයක් හැටියට මේ පොය අපට හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම තමයි නිරෝෂන් මේ ඔබ මතක් කරපු ගොඩනගපු ප්‍රශ්නෙත් එක්ක හැමදෙනාටම පින්දහම් සිද්ධ කරගන්න හැකි මේ වස්සාන සමය ආරම්භයයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව වස්සාන සමය කියලා කියන්නේ මේ විශේෂයෙන්ම අර්ථානුකූලව බැලුවොත් එහෙම අපි දන්නෝ ඍතු විපර්යාසයක් එක්ක වස්සාන සමයෙන් උදා වෙන්න පුළුවන් මේ කාලවකවානුවේ. නමුත් ඒනකට වර්තමානයේ වන විට දැන් සූර්යාගේ බලවත් බව වැඩි වෙලා වස්සාන සමය ටිකක් ඈතකට ගියාදෝ කියලාත් එහෙමත් හිතනවා. හැබැයි මේ වස්සාන සමයට වැඩි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ දර්ශනයේ වෙන දිශානතියකට ගොඩනගපු මහා සුවිශේෂී පොයක් හැටියට අපිට මේ පොය ගන්න පුළුවන් වෙන්නේ කෙලෙස් වස්සානය නිමා කරමින් දස සංයෝජන බිඳලා මිනිස්සු පින් කුසල් සිද්ධ කරගනිමින් 3 මාසයක් භික්ෂූන් වහන්සේලාත් එක්ක භික්ෂුණී උපාසක උපාසිකා විශේෂයෙන්ම ඔබතෝ සංඝයාට පූජාවන් සිද්ධ කරමින් මහා පුදුම ගමනකට යන්න
පාරමිතාවකට හුරු පුරුදු වෙනවා වගේ කැපකිරීම සිද්ධ කරන ලද විශේෂම පොය තමයි මේ ඇසළ පුර පසළොස්වක පොය කියලා කියන්නේ. එතකොට අපිට මේ පොයේ ඒ තරමට වැදගත් වන්නේ දැන් මේ වස් 3 මාසයත් එක්ක චීවර මාසයත් එක්ක අපිට මාස 4කට අපි හැමදෙනාම givisුමක් ඇති කරගන්නවා. මේ කාලවකවානුව තුල අපි සියලු අකුසල කර්ම දුරලා සියලු පාපය මගහැරලා ලෝභ දේශ මෝහ කියන අකුසල් මුල් යටපත් කරගෙන තදංග වශයෙන් හෝ නිට්ටාවටම එය සුවපත් කරගන්නට හැකිනම් දස සංයෝජන බිඳිමින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග රූපරාග දේශ අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා කියන මේ දස සංයෝජන බිඳිමින් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු ආධ්‍යාත්මික මඟ ගිහිල්ලා අපට මේ අත්භවයේ තුල ආධ්‍යාත්මික වශයෙන් මෙන්ම ලෞකික වශයෙන් නියම සන්තුෂ්ඨභාවයක් ඇති කරගන්න නියම පවිත්‍ර ගමනකට යන්න හොඳ පුජ්‍යල සුසැදියාවකින් උත් යහපත් ගමනක් යන්න අවශ්‍ය කරන සියලු කරුණු කාරණා පිළිබඳ ගොනු කරගත හැකි පිළිවෙතින් පෙළගැසෙන්නට හැකි උත්තරීතර පොයක් බවට අපට මේ පොය හැඳින්විය හැකියි. එහෙමයි අපේ හඳුරන්නේ ජනාභිෂේක වැඩසටහන තුළින් අපි උත්සාහ කරන්නේ ජන මනසට ආමන්ත්‍රණය කරන්න. අපිට ගුණගරුක සමාජයක අවශ්‍යතාවය තියෙනවා. මම කැමතියි කසාගල සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රංජිත් නන්දන පීරිස් මහත්මයාගෙන් දැනගන්න. මේ ධර්මකාරණා සහ මේ අපි අද කතා කරන දේවල් ඇතුළත්ව මේ සියලු දේයින් යහපත් චරිතයක් කෙනෙකුගේ ජීවිතයේ සාර්ථකත්වයට කොයි විදිහේ බලපෑමක්ද ඇති කරන්නේ? ගරු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම අපේ සම්මානිත මහාචාර්ය රෝහමන් ලක්ෂණ පියදාස මැතිතුමාගෙන් අවසරයි. නිරෝෂන් ඇත්තටම අපි ගත්තොත් කෙනෙකුට තියෙන වටිනාම දේ තමයි තමන්ගේ චරිතය. චරිතය නැති වුණොත් එයාගේ මුළු ජීවිතයම ඉවරයි. එහෙනම් අපි ප්‍රධානම දේ තමයි අපේ චරිතය රැකගෙන අපි ජීවත් වෙන්නට ඕනේ. මේ චරිතය කියන එක උපතින් එන්නේ නැහැ. චරිතය අපි හදාගන්න ඕන දෙයක්. ඒක කුඩා කාලේ ඉඳලම අපි ගොඩනගා ගන්නට ඕනේ. ඒකට ප්‍රධානම තැන තමයි තමන්ගේ ගෙදර නිවස. මොකද දරුවන්ගේ මුල් ගුරුවරු තමයි දෙමව්පියෝ. එහෙනම් දෙමව්පියෝ දරුවව හරියට සමාජගත කරන්නට ගෙදරින් මේ චරිතය දරුවට ලබා දෙන්නට ඕනේ. ඒකට දෙමව්පියන්ගේ ගෙදර හැසිරීම, ඒගොල්ලන්ගේ කතා බහ විලාසය, ඒගොල්ලන්ගේ ජීවන රටාව මේ සියලු දේ අන්තර්ගත වෙනවා දරුවෙකුගේ චරිතය ගොඩනගන්න. දැන් අද අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ගෙදර දරුවෙකුට ඒ පරිසරයේ ගොඩනැගිලා නැහැ. දෙමව්පියෝ සියලුම ප්‍රශ්න ගිහිල්ලා කතා කරන්නේ ගෙදර. ජොබ් එකේ මොනවා හරි වේවා, ව්‍යාපාරිකේ මොනවා වේවා, මගතොටදී මොනවා හරි ප්‍රශ්නයක් වුණත් ඒ ප්‍රශ්න ගිහිල්ලා ගෙදර ඇදගෙන කතා කරනවා. එතකොට දරුවෝ මේව ඔක්කොම අහගෙන ඉන්නවා. එතකොට දරුවගේ මනසට යන්නේ වැරදි දෙයක්. මොකද දරුවෝ කියන්නේ මල් කැකුළු. ඒගොල්ලෝ හිමින් හිමින් තමයි ඒගොල්ලන්ගේ ජීවන රටාව ගොඩනගා ගන්න, චරිතය ගොඩනගන්නේ. එතකොට ඒගොල්ලෝ බලන්නේ තාත්තා මොකද්ද කරන්නේ? අම්මා මොකද්ද කරන්නේ? ඒගොල්ලෝ මොනවද කතා කරන්නේ? ඒව තමයි දරුවගේ කන් වලට මුලින්ම ඇහෙන්නේ. එහෙනම් දරුවට ප්‍රිය වචන ඇහෙන්නට ඕනේ. දරුවට හොඳ පරිසරයක් තියෙන්න ඕනේ. දරුවගේ හිත නිවන දේවල් තමයි ගෙදර සිද්ධ වෙන්න ඕනේ. අපිට ආවේගශීලී දේවල් වෙන්නට පුළුවන්. අපිට කෙනෙක්ගෙන් ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන්. අපිට මොනවා හරි දෝෂාරෝපණය එන්න පුළුවන්. අපිට කෙනෙක් ගහන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. හැබැයි අපි ඒක ගෙදර ගිහිල්ලා හොඳ වැඩක් මං එයාට කරන්නම් දෙන්නම්කො මෙහෙමනේ කියලා අපි ඒව ගෙදර ගිහිල්ලා කතා කරොත් ළමයාටත් යන්නේ ඔළුවට ඒ ටික. එතකොට ළමයාගේ චරිතය මුරණ්ඩු චරිතයක් බවට පත් වෙනවා. එතකොට එයා සමාජගත වෙනකොටම බරපතල ගැටලුවක්. අද මේ සමාජේ වෙලා තියෙන්නේ මේකයි. බලන්න දරුවොත් එක්ක සමාජයේ අද කොච්චර ප්‍රශ්න තියෙනවද කියලා. කොච්චර දරුවෝ මුරණ්ඩු ගතියක් තියෙනවද කියලා කියන දේ අහන්නේ නැහැ. අද දෙමව්පියන්ටවත් දරුවන්ව පාලනය කරන්න බැරි තරමට දරුවෝ සමාජගත වෙලා. ඉතින් ඒකට ප්‍රධානම හේතුව තමයි අපි පුංචි කාලේ දරුවා හරි තැන තිබ්බේ නැහැ. එතකොට අපි ලොකු වෙලා උස මහත් වෙලා දරුවා සමාජගත වෙලා දරුවා හදන්න බෑ අපිට. එතකොට අපි මේක පුංචි කාලේ පටන් ගන්න ඕන. ඒකට දරුවට ආගම කලාව සාහිත්‍ය භාෂාව මේ ටික ලං කරලා දීලා එයා හොඳ පරිසරයක හැදුවොත් විශේෂයෙන් දහමට ලං කරන්නට ඕනේ දරුවෙක්. ආගමික පරිසරයක් දරුවෙකුට ලං කරලා දෙන්නට ඕනේ. ඒ තුල දරුවා යහපත් චරිතයක් වෙනවා. සුචරිත මිනිසෙක් බවට පත් වෙනවා. හැබැයි අද අපි මේක කරන්නේ නැහැ. දෙමව්පියන්ට තියෙන කාර්ය බහුලත්වය නිසා ඒගොල්ලන්ගේ රාජකාරිය හෝ වේවා, ව්‍යාපාරය හෝ වේවා දරුවෝ එක්ක ගත කරන්න වෙලාවක් නැහැ. එහෙම බෑ. අඩුම ගානේ තමන්ගේ දරුවෝ එක්ක දවසට පැය භාගයක්වත් ගත කරන්න ඕන. දරුවගෙන් අහන්න ඕනේ ඔයා අද ඉස්කෝලේ ගිහිල්ලා මොනවද කෙරුවේ? ඔයා මොනවද කෑවේ? යාළුවොත් එක්ක මොනවද කතා කරේ?
ඒව අපි අහන්න ඕනේ. එතකොට දරුවා ගිරවෙක් වගේ මේව අපිට කියන්න ගන්නවා. එතකොට මේක නැවත නැවත එයා දන්නවා අද ගියාම තාත්තා මගෙන් අහනවා මේ ටික. එතකොට එයාට කවදාවත් වැරදි වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. මොකද අම්මට ගිහිල්ලා මං උත්තර දෙන්න ඕනේ. තාත්තට ගිහිල්ලා මං උත්තර දෙන්න ඕනේ. එහෙනම් එයා සුචරිතේ ජීවත් වෙන්න උත්සාහ කරනවා. අපි දරුවන්ගෙන් ඈත් වෙන තාක් අපිට බෑ දරුවා සුචරිත දරුවෙක් බවට පත් කරන්න. අපි දරුවත් එක්ක ඉන්න ඕනේ. දරුවට හොඳ නරක අපිට ප්‍රශ්න තියෙන්න පුළුවන් සමාජීය ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න මිනිස්සුන්ට අද වෙලා තියෙන ඒගොල්ලන්ට තියෙන කාර්ය බහුලත්වයේ ආර්ථික ප්‍රශ්න මේ ස්ට්‍රෙස් එකත් එක්ක දරුවොත් එක්ක ඉන්න වෙලාවක් නැහැ. ඒක තමයි බරපතල ගැටලුව. හැබැයි අපි ඒ ඔක්කොම පස්සේ කළා දරුවා වෙනුවෙන් කාලය ගත කෙරුවොත් අපිට පුළුවන් වෙයි දරුවා යහපත් දරුවෙක් හැටියට සමාජගත කරගන්න. අන්න එතකොට අපිට සැනසille ජීවිතේ ගත කරන්න පුළුවන්. දැන් බලන්න අද දෙමව්පියෝ දරුවෝ හින්දා කොච්චර දුක් විඳිනවද කියලා. දෙමව්පියෝ කොච්චර වේදනාවෙන් ඉන්නවද. ඉතින් ඒකට හේතුව දෙමව්පියම තමයි. එහෙනම් අපි පුංචි කාලේ ඉඳලා දරුවා සුචරිතයට යොමු කරන්න ඕනේ. ඒ තුලින් තමයි අපිට යහපත් දරුවෙක් සමාජගත කරන්නට පුළුවන්. මොකද අපි පුංචි කාලේ අපිට හොඳ කතන්දර කියලා දුන්නා. ආච්චිලා සීයලා එන්න කියලා අපිට ලස්සන කතන්දර කියලා දුන්නා. වීර කතා කියලා දුන්නා. චරිත කතා කියලා දුන්නා. දැන් අද ඒ වගේ දේවල් නැහැ. බහුශ්‍රතභාවයේ ලැබපු අයත් එක්ක අපිට අසුරු කරන්න දුන්නා. පන්සලට අපිව යොමු කරා. ආගම දහමට අපිව යොමු කරා. ඒ නිසා අපිට ඒ සමාජයට ඒ විදිහට එන්නට පුළුවන් වුණා. ඉතින් මම කියන්නේ මේ වර්තමානයේ දෙමව්පියෝ එතනට දරුවෝ නම්ම ගන්නට ඕනේ. දරුවා භෞතික වශයෙන් විතරක් සංවර්ධනය කළා මදි. දරුවට බලනවා කොහෙද හොඳ ටියුෂන් පන්තියක් තියෙන්නේ, කොහෙද හොඳ ගුරුවරයෙක් ඉන්නේ. ඒව ඔක්කොම හොයනවා. හැබැයි දරුවගේ ආධ්‍යාත්මය සංවර්ධනය කරන්න දෙමව්පියෝ හිතන්නේ නැහැ. දරුවෙක් පෝෂණය වෙන්න ඕනේ ආධ්‍යාත්මික වගේම භෞතික දෙකෙන්ම සංවර්ධනය වෙලා ආවොත් තමයි එයා විශිෂ්ට පුරවැතියෙක් හැටියට සමාජගත කරන්න පුළුවන්. එහෙනම් මේ චරිතය අපි හදා ගන්න ඕනේ ගෙදරින්. ඒකට දෙමව්පියෝ දරුවට පූර්වාදර්ශයක් දීලා වැඩ කරන්න ඕනේ. හැබැයි දරුවන්ට වැරදි පූර්වාදර්ශ දීලා දෙමව්පියෝ වැඩ කරලා සමාජයට හමහනවා. ඔයා මොනවද කරන්නේ? අම්මා තාත්තා රණ්ඩු වෙනවා, සහෝදරයෙක් රණ්ඩු වෙනවා, කෑග් ගහනවා. ගෙදර තියෙන ഘോഷාකාරී පරිසරයක්. ඒ තුල කවදාවත් අපිට යහපත් දරුවෙක් සමාජගත කරන්න බෑ. අර කකුල් වගේ න්‍යායට යන්න බෑ. අපි හරිමඟ යන්න ඕනේ. අපි හරිමඟ ගියොත් තමයි දරුවොත් හරි තැනට එන්නේ. එහෙනම් එහෙම ගියොත් කවදාවත් දෙමව්පියෝ වැරදි කරන්නේ නැතුව දෙමව්පියෝ හරි විදියට ජීවත් වුණොත් ඒ දරුවොත් හරි විදියට සමාජගත වෙනවා. බොහොම කලාතුරකින් තමයි හොඳ දෙමව්පියන්ගේ දරුවෝ නරකට ගිහිල්ලා තියෙන්නේ. ඒකට හේතුව තමයි ඒ දෙමව්පියන්ට දරුවෝ ගැන බලන්න වෙලාවක් නැති නිසා එයා ආදරේ, සෙනෙහස, කරුණාව, දයාව එයාට ලැබෙන්නේ නැති හින්දා එයා ඒක එළියෙන් ගන්න යනවා. එළියෙන් යන්න ගිහිල්ලා එළියේදී එයාට හම්බුනේ ඒ ආදරේ, කරුණාව, දයාව වෙනුවට විස. ඒ විසත් එක්ක එයා සමාජගත වෙනකොට එයාගේ ජීවිතේ විශාල වශයෙන් පරිහානියටපත් වෙනවා. ඉතින් ඒ නිසා දෙමව්පිය මේ ගැන වඩා උනන්දු වෙන්න ඕනේ. තමන්ගේ දරුවා කොහෙටද යන්නේ, ඉගෙන ගන්නේ කාලඟද, කොයි ගුරුවරයාද, ගුරුවරයා ගැනත් හොයලා බලන්න ඕනේ. දැන් සමහර ටියුෂන් ගුරුවරු ළමයි ගියාම එතනින් දරුවා විනාශ වෙනවා. ගුරුවරුත් දමන්ට මේවා ගත්තාම වාට ගොඩක් වෙලා පාඩම් කරන්න පුළුවන්, ගොඩක් වෙලා මතක හිටිනවා කියලා මේ වගේ වැරදි පූර්වාදර්ශයක් දීලා තියෙනවා. ඉතින් අද මේ සමාජයේ තියෙන දේවල් ඒ නිසා තමන්ගේ දරුවා තැනකට යොමු කරොත් ඒකත් හොයලා බලන්න ඕනේ. ඇත්තටම අපි හරි ගුරුවරයා ළඟටද දාලා තියෙන්නේ. දරුවා අපි ලං කරලා තියෙන හරි පුද්ගලයා ගාවටද? පන්සලට විහෙර විහාරයටත් ලං කරනකොට එහෙමයි. එතනත් බලන්න ඕනේ හාමුදුරුවෝ කොහොමද, පූජකතුමා කොහොමද? මේවා සියල්ල අධ්‍යයනය කරලා තමයි අපි දරුවෙක්ව පරිශීලනය කරන්නට ඕනේ. එහෙම හරියට සමාජයේ කියව ගත්තොත් අපිට දරුවා විශිෂ්ට දරුවෙක් හැටියට සමාජගත කරන්න පුළුවන්. එතකොට අපිට ලස්සන සමාජයක් දකින්න පුළුවන්. සභාපතිතුමා පැහැදිලි කරා වගේම මේක පුංචි කාලයේදීම ආරම්භ කළ යුතුයි. මේ වගකීම තියෙන්නේ දෙමව්පියන්ට. සාමාන්‍යයෙන් අපි අර කතාවට කියනවා ලොකු මිනිස්සෙක් වෙනවට වඩා හොඳ මිනිස්සෙක් වීම ඉතාම වැදගත් කියලා. දැන් මේ කාරණාවත් එක්කම මම කැමතියි මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහත්මයාගෙන් දැනගන්න. දැන් අපි මේ ඇසලපුන් පොහොය දවසත් එක්ක නිරන්තරයෙන්ම කතා බහ කරන දෙයක් තමයි ප්‍රථම ධර්මදේශනාවත් එක්ක මේ මධ්‍යම ප්‍රතිපදාව. ඒක වැඩිහිටි බාල මහලු හැමෝටම එක විදිහක වැදගත් වටිනා කියන පාඩමක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මේ මැද ජීවිතය, මධ්‍යම ජීවිතයක් ගත කරන්න අපි ප්‍රගුණ කළ යුත්තේ ඇයි සහ ඒකේ තියෙන වටිනාකම පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කරන්න. මම හිතන්නේ අපේ හාමුදුරන්ගේ අවසරයි, අපේ සභාපතිතුමාගේ අවසරයි. මම හිතන්නේ වැදගත්ම කාරණාව බුදුන් වහන්සේ ඇසළ මාසයේදී තමන් ප්‍රතිවේද කරගත්ත අත්කිලමනා යෝගය කියන
ශරීරයට වද දීමේ ජීවන ක්‍රමය සහ අතිශය සුඛෝභෝගී ජීවන ක්‍රමය කියන මේ ජීවන ක්‍රම දෙකෙන්ම උන්වහන්සේගේ ජීවන අත්දැකීම් වලින් ප්‍රතිවේද කරගෙන තිබුණා. මේ දෙකම නෙවෙයි වඩා යහපත් වෙන්නේ ශරීරයට දුක් වීමෙනුත් අනිත් පැත්තෙන් සැපදීමෙනුත් නෙවෙයි මේ දෙක මැද මධ්‍යම ප්‍රතිපදාව සමාජ ක්‍රමයක් ජීවන දර්ශනයක් උන්වහන්සේ ඉදිරිපත් කළා. මේ ජීවන දර්ශනය පසුකාලීනව ආර්ථික සමාජ දේශපාලන කලා සංස්කෘතික මේ සෑම ක්ෂේත්‍රයකටම තම වැදගත් මතවාදයක්. මොකද සමාජයක අන්තවාදය අද ලෝකයේ තියෙන ප්‍රධාන ගැටලුව මේ වෙනකොට අපිට තියෙනවා ලොකු ප්‍රශ්නයක් අන්තවාදී මතවාද අන්තවාදී දේශපාලන ගැටුම් අන්තවාදී ප්‍රචණ්ඩ ක්‍රියා අන්තවාදී ආර්ථික ප්‍රතිපත්ති මේ දෙක සමාජ ප්‍රතිපත්ති මේ දෙක තුනම මැදින් සමාජයක සංහිඳියාව යහපැවැත්ම සුහදතාවය මානව සංවර්ධනය කියන කාරණාව ගැන සාකච්ඡා කරනකොට අපිට ඉතාම වැදගත් සංකල්පයක් විදිහට මේ මැදමාවත මැදුම් පිළිවෙත අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අපි පුද්ගල චරිත වශයෙන් ගත්තත් සමාජයක් විදිහට ගත්තත් සමාජ අන්තර්ජාතික වශයෙන් ගත්තත් අද ලෝකයට ඉල්ලා සිටින ඉතා හඬා වැඩපෙන දැක්මක් තමයි විදිහට තමයි බුදුන් වහන්සේ දේශනා කළේ මේ මැදුම් මාවත කියන දර්ශනය. අද මේ දර්ශනය නිසාම ලෝකේ වඩාත් ප්‍රචලිත ලෝකේ දියුණු කාර්මික රටවල් සමාජමය වශයෙන් ආර්ථික වශයෙන් දියුණු රටවල් දේශපාලන වශයෙන් බොහොම බලවත් රටවල් පවා මේ දර්ශනය පිළිබඳ කතිකාවක් නිර්මාණය කරන තිබුණා. ඒ නිසාම අපි වගේ රටක ශ්‍රී ලංකාව වගේ රටකට ඉන්දියාව වගේ රටකට ආසියානු මහද්වීපයට තියෙන විශාල වගකීමක් හිමි වෙලා තියෙනවා මේ මැදුම් මාවත කියන කාරණේ. අපේ පුද්ගල චරිත වශයෙන් ගත්තත් අපට අපේ ජීවන ඇවතුම් පැවතුම් පවත්වාගෙන යාමේදී අපේ සේවා කටයුතු අපේ නිෂ්පාදන කටයුතු අපේ ක්‍රීඩා විවේක විනෝදාස්වාද කටයුතු මේ සියල්ලම අන්තවාදයෙන් මිදීම සෑම ආකාරයේම අන්තවාදයෙන් මිදිලා සරල යහපවත් අපට කළමනාකරණය කරගත හැකි යෙදුම් පිට අද කියන මේ සස්ටේනබල් කියලා කළමනාකරණය කරගත හැකි අපට මෙහෙයවා ගත හැකි අපට දරාගත හැකි ජීවන ක්‍රමයන් පිළිබඳ මුළු ලෝකයේම අද කතා කරන්න පටන් ගන්න තියෙනවා. සංවර්ධනය පිළිබඳව කතා කරනකොට කියනවා මේ තිරසාර සංවර්ධනය අත්‍යවශ්‍යයි. තිරසාර සංවර්ධනය අත්පත් කර ගැනීම හරහා සංවර්ධනය අත්පත් කර ගන්න. මේ තිරසාර සංවර්ධන කාර්යයේ ගැඹුරු දාර්ශනික අදහස තමයි බුදුන් වහන්සේ අද මේ ඇසළ පොය පුණු පොහොය දවසක ඉන්න දඹදිව දේශනා කරනු ලැබුවේ. ඒ දර්ශනය හරහා අපට අපේ ජීවන ඇවතුම් පැවතුම් වලට ලැබිය හැකි ආලෝකය හරි විශාලයි. අධ්‍යාපනය වේවා, සංස්කෘතික වේවා, ක්‍රීඩා විවේක විනෝදාස්වාද වේවා, දැනුම් තේරුම් වේවා, මාධ්‍යකරණය වේවා, කළමනාකරණය වේවා මේ සෑම එකටම වඩාත් යහපත් ලෙස සෑම කෙනෙකුටම බෙදී යන සෑම කෙනෙකුටම අත්පත් කරගත හැකි වඩා ලෙහෙසියෙන් පහසුවෙන් සමාජයේ පරිසර කළමනාකරණය කරගනිමින් අද ලොකු ප්‍රශ්නයක් මේ අද ලෝකේ තියෙන මූලික ප්‍රශ්න වල එකක් විදිහට හඳුනගෙන තියෙනවා මේ පරිසර ප්‍රශ්නේ. විශේෂයෙන්ම දැන් අද අපි මේ ලංකාව මුහුණ දීලා තියෙනවා දැන් එල්නිනෝ තත්වයකට රට මුහුණ පාමින් තිබෙනවා නේද කියන කාරණේ. ලෝකයේ බොහොම සමහර රටවලට මේනට ගම් වතුර සමහර ඒවාට නියා සමහර ඒවාට මහ විශාල භූමිකම්පා මේ සියල්ල මැද කොහොමද අපි අපේ පරිසරය යහපත් ලෙස කළමනාකරණය කරන්නේ බුද්ධ දර්ශනයේ තිබුණු මැදුම් මාවත ඊටාම වැදගත්. දැන් අපි ආයෙ කතා කරන්න පටන් ගන්නවා මේ ලෝකයේ උණු ගිනියම් වෙන්න පටන් ග්ලෝබල් හීටින් කියලා වචනයක් පාවිච්චි කරනවා. වටපිටාව පරිසරය උණුසුම් වෙන්න පටන් ගන්නවා. මේක කොහොමද පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ? මේක කොහොමද අවතුම් කරගන්න පුළුවන් වෙන්නේ? දැන් අපි කියනවා ලංකාව වටේම තියෙන මූද ලංකාවගේ දූපත් රටක නැවත වතාවක් කඩලාන වගා කිරීම හරහා ලෝකයේ ඇතිවන මේ උණුසුම්කාභාවයට අපි යම් උත්තරයක් ලබා දෙන්න පුළුවන් නේද? අපේ පරිසරයේ පුළුවන් තරම් හරිත කරගන්න පුළුවන් වුණොත් මේක පුළුවන් මේ නේද? බුදුන් වහන්සේ දේශනා කරපු දර්ශනයේ දාර්ශනික හරය අපේ ජීවන වටපිටාවට එකතු කර ගන්න ඕන. අපේ ජීවන ක්‍රමයට එකතු කර ගන්න ඕන. ජීවන වටපිටාවට එකතු කරන්න පුළුවන් වුණොත් අපට සැහැල්ලු මිනිසු විදිහට, යහපත් මිනිසු විදිහට, අර්ථාන්විත මිනිසු විදිහට, සාමූහික ජීවිතයක් ගත කරන මිනිසු විදිහට ජීවත් වෙන්න පුළුවන්. මම හිතන්නේ මේ දාර්ශනික හරයේ අගය තේරුම් ගැනීම අවශ්‍යයි කියලා මම හිතන්නේ. මහාචාර්යතුමා බොහොම වටිනා කියන අදහසක් ඔබට මතක් කළේ. අපි අර කතාවට කියනවා ඔබේ හදවත ගිනි කන්දක් නම් මේකේ මල් පිපෙයි කියලා විශ්වාස කරන්න බෑ කියලා.
එනිසා ඔබ නිරන්තරයෙන්ම ධාර්මික වෙන්න, ධාර්මිකව කටයුතු කරන්න. ජනාභිෂේක වැඩසටහන තුළිනුත් අපි උත්සාහ කරන්නේ ධාර්මික ජීවිතයක් වෙනුවෙන් අන්න ඒ ජීවිත අවබෝධය ඔබට මතක් කර දෙන්න. අවසර දෙන කෙටි විරාමයකට විරාමයෙන් පසුව නැවතත් මේ පිළිබඳ කතා බහ කරමු. මියගිය ඊයේ දවසත් නූපන් හෙට දවසත් ගැන නෙවෙයි අපි කතා කරන්නේ. අද දවසේ ඔබ කළ යුත්තේ කුමක්ද? ඔබ ධාර්මික ජීවිතයක් වෙනුවෙන් ඔබේ සිත පුරුදු පුහුණු කරගන්න ඕනේ කොහොමද කියලා. ජනාභිෂේක වැඩසටහන තුළින් අපි ඒ පිළිබඳ දිගින් දිගටම කතා බහ කරන්න සූදානම් වෙනවා මේ ඇසළ පුන් පොහොය දවසේ. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් දැනගන්න ඕනේ දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් අපි કૃතිම බුද්ධිය ආශ්‍රයෙන් වැඩ කරනවා. AI තාක්ෂණය, ඒ වගේම තාක්ෂණය අතින් ගත්තාම අපි ඩිජිටල් යුගයක සැරිසරන මිනිස්සු. දැන් අපි සියල්ල සම්පූර්ණ කරගෙන හමාරද? එහෙම නැත්නම් තාක්ෂණය සියල්ලේ මැවුම් කරුවා කියලා කවුරු හරි කිව්වොත් ඒ තුල යම් ආකාරයක සත්‍යතාවයක් තියෙනව නේද? දැන් ඇත්තටම අපේ ජීවිතේ අපිට යන්න තියෙන අරමුණු ඔක්කොම අපි ජයග්‍රහණය කර ඉවරද? බොහොම වැදගත් ප්‍රශ්නයක් නිරෝෂන්. මේ වර්තමානයේ වෙනකොට මේ ක්වොන්ටම් තාක්ෂණයත් එක්ක විද්‍යුත් කාරණා පිළිබඳව මූලික කරගෙන මේ මනස පැත්තකට තියලා බුද්ධිය, કૃතිම බුද්ධිය AI තාක්ෂණය මූලික කරගෙන ලෝකයට නව නිපැවුම් නිර්මාණය කරමින් තියෙන කාලයක්. එතකොට මේක අදයි විතරක් තිබිච්ච කාරණාවක් නෙවෙයි. කොහොම නමුත් මේ કૃතිම බුද්ධියත් එක්ක ලෝකයේ අපි ගණනය කරගන්න යද්දී ලෝකයට වඩා දුක එන බව අපේ භාග්‍යතුන් වහන්සේ මුල් සංදියේම අවබෝධ කරගත්තා. මේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ පහළ වෙච්ච මහා දාර්ශනිකයන්න් වහන්සේ මේ ගැටලුව අනාගතයේ ඇති වෙන බව දැනගෙන තමයි උන්වහන්සේ පැහැදිලි කරා මේ දුක කාරණා දෙකකට එනවා. එකක් సంతానගත දුක, එකක් සංස්ථාපිත දුක. ඒ సంతానගත දුකේදී ඔන්න ඔය AI තාක්ෂණය සහ ඔය કૃතිම බුද්ධියත් එක්ක ගොඩනගා ගන්න ජීවිතේදී අපට අපේ ජීවන ක්‍රමවේදය අතරමං වෙනවා. ඒ අතරමං වෙන්න හේතුව තමයි අපේ සම්මා සමාධිය බිඳිලා. සම්මා සමාධිය බිඳිච්ච හැම තැනකම අපට කාරණා 7ක් මග හැරෙනවා. ඒ කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන මේ 7 මග හැරෙනවා. ඒ හේතුව තමයි අපි මේ કૃතිම ලෝකයක සහ કૃතිමව හිතන සහ કૃතිමව පාලනය වෙන සමාජ සැකස්මක අපි ජීවත් වෙන හින්දා. එතකොට නිරුෂන් අපට ඔතන ගැටලුවක් බවට පරිවර්තනය වෙන්නේ අපට අපි කවුද කියලා අවබෝධ කරගන්න බැරි එකනේ. විශේෂයෙන්ම දැන් මනුෂ්‍ය තලයට අපි මිනිස්සු හැටියට ආවට නිරෝෂන් ඇතුළු සහ මේ සියලු කාරණා කතා බහ කරන ආචාර්ය, මහාචාර්ය, ප්‍රාචාර්යවරු සියලුම දෙනා තමන් කවුද? තමන් ඇයි මේ මහ පොළොවට ආවේ? ඇත්තටම ආවේ අධ්‍යාපනය සඳහාද? එහෙම නැත්නම් අපි විශ්වවිද්‍යාලයක් කරන්නද? එහෙම නැත්නම් මේ ලෝකේ වෙනත් කාර්මික විප්ලවයක් කරලා ලෝකෙට අලුත් අර්ථයක් ගේනද? මේ සියලු කාරණා පිළිබඳව අපට අපි පිළිබඳව අවබෝධයක් නැති එකේදී අපට ගැටලුවක් ඇති වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඕනම කෙනෙක් පුබ්බේ නිවාසානුස්සති ඥානය පුරුදු පුහුණු කර යුතුමයි. ඒ හේතුව මොකද? මේ පෙර තමන් කරපු කාරණාවක් තියෙනවද? දැන් කොහේ ඉඳලා දාවේ මොකටද මෙතනට ආවේ කියන අවබෝධ කරගන්න පුළුවන් එතනදී. එතනදී තමයි අපේ බෝධිසත්වයන්න් වහන්සේට බුද්ධත්වයේ පසක් කර ගැනීමේදී ආසවක්ඛ්‍යාකර ඥානය පහළ කරගන්නට කලින් පුබ්බේ නිවාසානුස්සති ඥානය අවබෝධ කරගන්න උනා. එතකොට උන්වහන්සේ පුබ්බේ නිවාසානුස්සති ඥානය අවබෝධ කරගන්නට උන්වහන්සේට පහළ වෙනවා චතුප්පාත ඥානය ගොඩනගා ගන්න. හේතු සාධක. මොකද චුති උත්පත්ති දෙක හොයාගන්න. මම ඉපදිලා හිටියද මේ අලුත් කෙනෙක්ද මං මේ අත්භවයේ විතරද මගේ මේ පළවෙනි ආරම්භයද කියලා හොයන්න සිද්ධ වුණා. හොයන්න සිද්ධ වුණායන් පස්සේ තමයි උන්වහන්සේට පහළ වෙන්නේ මෙන්න මේ චක්කුම් උදපාදී. අද වැනි දවසක බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මේ ඇසලපුර 15ක් පුන් පොහොය දවසේ දේශනා කරපු ධම්සක් පැවතුම් සූත්‍රයේ ප්‍රධාන මූලික අරමුණ වෙන්නේ කාරණා පහක් හේතු කරගෙන. චක්කුම් උදපාදී, ඥානං උදපාදී, පඤ්ඤා උදපාදී, විඥා උදපාදී, ආලෝක උදපාදී. ඒකේ මුල්ම කාරණාව තමයි කතා කරන්නේ මේ චක්කුම් උදපාදී. ඇස අවදි කරගන්න. දැන් අපි නිරෝෂණ ඇහුවොත් එහෙම අපේ ඇස අවදි වෙලානේ අත්‍තරම. අපිට ඕන දේක් පේනව නේද? ඒ අපේ මසසයි. නමුත් අපි අවදි කරගන්න ඕන මනස. මනස අවදි වුණ ගමන් තමයි අපිට පැහැදිලි වෙන්නේ අපි ඉන්නේ કૃතිම ලෝකයක කියලා.
ඒ કૃතිම ලෝකෙක ඉන්න පුජ්‍යලයට කවදාවත් අර චතුප්‍රාත් ඥානෙ පහළ වෙන්නේ නැහැ. ওই ගැටලුව ඇති වෙච්ච හින්දා සිද්ධාර්ථ කුමාරයා මේ සුද්ධෝදන මහරජුරුවන්ගේ දනව්වේ බොහෝ ලස්සනට ජීවත් වෙච්ච කුමාරයෙක් නේ. රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියන මාලිගාවල බොහොම රසවත් ජීවිතයක් ගත කරා. අපේ මහාචාර්යතුමා කතා කළා වගේ අර මේ ශාරීරික සියලු සැප සම්පත් දෙමින් ජීවිතය ගත කරන්න පුළුවන් වටපිටාවක් හරි ගස්සලා තිබුණා. ඊට පස්සේ උන්වහන්සේ තීරණය කළා මං අනිවාර්යෙන් කාමසිකල්ලිකානුවකින් මිදිලා මේ කාරණාව අවබෝධ කරගන්න මේ ගැටලු හොයාගන්න ඕන නම් මං අනිවාර්යයෙන්ම ශරීරයට මේ දැඩි දුක් දෙන ප්‍රතිපදාව අනුගමනය කළ යුතුයි. නමුත් එහිද හොයාගන්න බැරි වුණා. ඒ නිසා මදුන් පිළිවෙතේදී තමයි මේ කෙනෙකුට අවබෝධ වෙන්නේ තමන්ගේ ඇස අවදිලා මනස අවබෝධ වෙලා ඥානය පහළ වෙන තැනට පරිවර්තනය වෙන්නේ. ඒ නිසා අපි අනිවාර්යෙන් ඥානය පහළ කරගත යුතුයි. ඥාණයෙන් නවතින්නේ නැතුව පඤ්ඤා උදපාදි. ඒ ඇත්ත සැටියෙන් දකින්න. අපි නිරන්තරව පුරුදු පුහුණු වෙලා ඒ කාරණාව. එතකොට අපිට කාරණා තුනක් දැන් අවදිලා. චක්කෝං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උද. ඔන්නේ ප්‍රඥාව අවදි වුණාම තමයි නිරෝෂන් විද්‍යාව හොයන්න කියලා කියන්නේ. දැන් අපි දකින අද විද්‍යාවන් ගොඩක් තියෙනවනේ. නේද? එදා තිබුණ දසවිධ විද්‍යාවන්. ඔය දේහ නික්කේපන විද්‍යාව, රස දේහ විද්‍යාව, භූගර්භ විද්‍යාව ආදී විද්‍යාවන් 10ක් තියෙනවා. හරිද? අපි ඒක වෙනම කතා කරමු. නමුත් මේ දේවල් හොයාගත්තාම තමයි තමන් කවුද? තමන්ගේ වටිනාකම මොකද්ද? මානවයා මේ ලෝකෙට ප්‍රවිෂ්ඨ වෙලා කල යුත්තේ මොකද්ද? බුදු වෙනවද? රහත් වෙනවද? පසේ බුදු වෙනවද? සක්විති රජ වෙනවද? එහෙම නැත්නම් වෙලෙන්දෙක් වෙනවද? එහෙම නැත්නම් විද්‍යාවේදියෙක් වෙනවද? දාර්ශනිකයෙක් වෙනවද? හොයාගන්න එතනදී. අන්න ඊට පස්සේ තමයි එයා පඤ්ඤා උදපාදි මේ ප්‍රඥාවෙන් පත් වෙලා චක්කුං උදපාදි ඥානං උද පඤ්ඤා උද විද්‍යාව. එයාගේ සියලු විද්‍යාවන් පසක් කරගෙන ආලෝකයෙන් ආලෝකයටපත් වෙන්නේ. එතකොට එයා තීරණය කරන්න පුළුවන් එයාට මම ආධ්‍යාත්මික මාර්ගයේ ලෞකිකවත් දාර්ශනිකවත් මේ කාරණා දෙකම අවබෝධ කරගෙන ලෞකික ප්‍රතිපදාවසේම ආධ්‍යාත්මික ප්‍රතිපදාව අවබෝධ කරගත යුතුයි. එහෙනම් ඒක කවදාවත් AI තාක්ෂණයෙන් කෘත්‍රිම බුද්ධියෙන් මේ ලෝකේ ජය ගන්න බැහැ කියන එක අපි අවබෝධ කරගත යුතුයි. ඉතාම වටිනා කියන පිළිතුරක් ඔබ වහන්සේ බොහොම හොඳින් පැහැදිලි වෙන විදිහට අපිට තෝරලා බේරලා දුන්නා. සභාපතිතුමා දැන් අද වෙනකොට ලෝකේ කොහේ හිටියත් ෂණයකින් අපිට පුළුවන් සමාජ මාධ්‍ය ඔස්සේ තව කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න නැත්නම් කතා බහ කරන්න. හැබැයි අර මුහුණට මුහුණ අපි කරන සංවාදවල තියෙන හැඟීම, දැනීම, මානව උණුසුම, තෙතගතිය, සංවේදීකම කෙමෙන් ගිලිහෙමින් යනවා. මම කැමතියි ඔබතුමන්ගෙන් දැනගන්න මේ කාරණාවත් එක්ක ජීවිතයේ තීරණ ගන්න අපිට වඩා වැදගත් වෙන්නේ බුද්ධියද හැඟීම්ද? ඇත්ත නිරෝෂන් මේක හොඳ ප්‍රශ්නයක්. අද අපි ගත්තොත් සමාජයේ කෙනෙක් මනිනු ලබන්නේ එයා කොච්චර උගත්ද, බුද්ධිමත්ද, ප්‍රබුද්ධ කියන එක නෙමෙයි. එයා සමාජයේ කොච්චර දුරට කියවගෙන තියනවද? එයා සමාජයේ ජීවත් වෙන විදිහ. ඒක තමයි පුද්ගලයෙකුගේ එයාගේ ජනප්‍රියතාවයට හේතු වෙන්නේ. එයා කොච්චර උගතෙක් බුද්ධිමත්ෙක් වුණත් වැඩක් නැහැ සමාජයේ මිනිසුත් එක්ක ඉන්න දන්නේ නැත්නම්, තමන්ගේ සේවකයොත් එක්ක ඉන්න දන්නේ නැත්නම්, තමන්ගේ ව්‍යාපාරය හරියට පවත්වාගෙන යන්න දන්නේ නැත්නම් ඒ බුද්ධිමත්කමින් ඒකෙන් වැඩක් නැහැ. එයාට PhD තියෙන්න පුළුවන්, ඊට වඩා এডুকেෂන් ක්වොලිෆිකේෂන් තියෙන්න පුළුවන්. හැබැයි එයා සමාජයත් එක්ක ඉන්න දන්නේ නැහැ. එතකොට ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් කෙනෙකුට වඩා වැදගත් වෙන්නේ එයාගේ ආකල්ප, සමාජ ආකල්ප. එයා කොච්චර දුරට ප්‍රගුණ කරලා තියෙනවද? එයාගේ පරාර්ථකාමී, එයාගේ උගත්කමත් එක්ක එන්න ඕන දේ තමයි එයාගේ නිහතමානිකම, පරාර්ථකාමී බව, අනිත් අය ගැන හිතන්න පුළුවන්කම, මනුෂ්‍යත්වය, ආදරය, කරුණාව, සෙනෙහස, මේ සියල්ල එයාගේ ඒකත් එක්ක එන්න ඕනේ. මේ ළඟදී වැඩසටහනකදී මම දැක්කා ශ්‍රේෂ්ඨාධිකරණ අපේ විනිසුරුතුමා යසන්ත කෝදාගොඩ මැතිතුමා ප්‍රකාශයක් කළා. මේ විනිශ්චකාරවරුන් සහ නීතිඥවරු ඉදිරියේ තමයි මේ ප්‍රකාශය කළේ. එතුමා කිව්වා මේ නීතිඥ ගාස්තු අය කිරීම පිළිබඳව දෙවරක් හිතලා කටයුතු කරන්නට ඕනේ කියලා. මොකද නීතිඥවරයෙක් දන්නේ නැහැ තමන්ගේ සේවාදායකයා මේ මුදල් කොහොමද අරගෙන එන්නේ කියලා. එතකොට මේ එක උදාහරණයකට කිව්වා මේ මිනිස්සයා නඩුවට සල්ලි ගෙනල්ලා තියෙන්නේ බොහොම අමාරුයි. ඊට පස්සේ ණයට සල්ලි ගෙනල්ලා තියෙන්නේ. ඊට පස්සේ මේ මිනිස්සයා ඉන්නේ ගේ විකුණලා තමයි නඩුවට වියදම් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒකත් ඉවරුණාට පස්සේ එයාට විකුණන්න දෙයක් නැහැ. ඊට පස්සේ යාගේ වකුගඩු දෙකෙන් එකක් දීලා තමයි සල්ලි ගේන්නේ.
එහෙම තමයි නඩුවට සල්ලි වියදම් කරලා තියෙන්නේ. ඉතින් එතකොට මේවා පිළිබඳව මානුෂික හැඟීමෙන් මිනිස්සු හිතන්නට ඕනේ. අද සමාජයක් එතනට ගිහිල්ලා තියෙනවා කියන්නේ ඒක බරපතල ගැටලුවක් තියෙනවා. අපි මුදල් වෙනුවෙන්ම ජීවිතේ අරගෙන යනවද? අපි මනුෂ්‍යත්වය ගැන හිතනවද කියන එක ගැන බරපතල ගැටලුවක් අද සමාජයේ තියෙනවා. මේ සමාජයේ මේ තරමටම පල්ලෙහාට වැටලා තියෙන්නේ මිනිස්සු ගොඩක් ආර්ථමාර්ථකාමී. මිනිස්සු තව කෙනෙක් ගැන හිතන්නේ නැහැ. සමාජයක් ගැන හිතන්නේ නැහැ. එතකොට සමාජයක් හැටියට පවතින්න බෑ. රටක් හැටියට ඉදිරියට යන්න බෑ. රටක් හැටියට අපි ඉදිරියට යනවා නම් අපි ඔක්කොම පරාර්ථකාමීව හිතන්නට ඕනේ. අපි ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ. අනිත් මිනිස්සුත් අරගෙන අපි ගමනක් යන්න ඕනේ. එතකොට තමයි අපිට රටක් හැටියට ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මෙතන ලොකු බරපතල ගැටලුවක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි හිතන්න ඕන දේ තමයි අපේ උගත්කම, බුද්ධිමත්කමට වඩා අපි එතනින් එහාට ගිය මනුෂ්‍යත්වයේ කියන තැනට අපි යන්නට ඕනේ. එතන තමයි අපේ සාර්ථකත්වය තියෙන්නේ. ඒ නිසා අපි හැමතිස්සෙම හිතන්න ඕන දේ තමයි අපිට වගේම අනිත් අයට දුක, වේදනාව, ਸੰతాපය කියන එක තියෙනවා. එහෙනම් ඒක අපි තේරුම් අරගෙන තමයි අපි මිනිස්සුන්ට උදව් උපකාර කරන්න ඕනේ. එහෙම නැතුව අපිට කවදාවත් ජීවිතේ ගමනක් යන්න බෑ. මිනිස්සු අසාර්ථක වෙන්න ප්‍රධානම හේතුව ඒකයි. තමන්ගේ පවුල ගැන, තමන්ගේ අය ගැන, තමන් ගැන විතරයි හිතන්නේ. අනිත් අය ගැන හිතන්නේ නැහැ. තමන්ට විතරක් මේ දේ ලැබුණොත් ඇති. තමන් විතරක් සතුටින් ජීවත් වුණොත් ඇති කියන ඒ හැඟීම යනතාක් අපිට ජීවිතයේ සාර්ථකත්වයේ කරා යන්නට බෑ. අපි අනිත් අය ගැනත් හිතලා අනිත් අයටත් උදව් උපකාර කරලා අපි පරාර්ථකාමීව හිතලා යනවා නම් අපේ උගත්කම, බුද්ධිමත්භාවය මේ සියල්ල එකට යන්න පුළුවන්. එතකොට තමයි එයාට සමාජයේ බැබලෙන්න පුළුවන්. එතකොට සමාජයේ හැමෝම එයාට ගරු කරනවා. හැබැයි අපි ඒක කරන්නේ නැත්තම් අපේ උගත්කම, බුද්ධිමත්කම මේ සියල්ලෙන් වැඩක් නැතුව යනවා. ඒ නිසා අපි සමාජයක් හැටියට වැඩ කරනකොට මේ සියලු කරුණු කාරණා එකතු කරගෙන ගියොත් අපිට සමාජයේ බැබලෙන්න පුළුවන්. ඒ පුද්ගලයා සමාජයේ ඕන කෙනෙක් ප්‍රිය කරනවා. එයත් එක්ක මිනිස්සු කතා කරන්න කැමති. එයත් එක්ක ජීවත් වෙන්න කැමති. එයාව ආශ්‍රය කරන්න කැමති. එතනට අපි හිත හදා ගන්න ඕනේ. එහෙම නැතුව ගියොත් කවදාවත් සමාජයේ එයාව පිළිගන්නේ නැහැ. සමාජයෙන් එයාව කොන් කරනවා. එයත් එක්ක මිනිස්සු ඉන්න කැමති නැහැ. ආයතනයකුණත් එහෙමයි. අපේ ලොක්කා ගැන කතා කරලා වැඩක් නැහැ. මේ මනුස්සයාට මොනවා කිව්වත් තේරෙන්නේ නැහැ. අපි ගැන හැඟීමක් නැහැ. දුක වේදනාවක් දැනෙන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයටපත් වෙනවා. ඉතින් එහෙම නොවෙන්න නම් අපි පරාර්ථකාමී වෙන්න ඕනේ. අනිත් මිනිස්සුත් ගැන හිතලා වැඩ කරන්න පුළුවන් තැනට සංවේදී පුද්ගලෙක් වුණොත් අපිට සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ නිසා කෙනෙක්ගේ ජීවිතයේ සාර්ථකත්වයට බලපාන ප්‍රධානම දේ උගත්කම, බුද්ධිමත්කම නෙමෙයි. එයා සමාජයේ කොයිතරම් දුරට මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න පුළුවන් විදියට චරිතය ගොඩනගාගෙන තියෙන කියන තමයි වටින්නේ. එතන තමයි කෙනෙක්ගේ ජීවිතයේ සාර්ථකත්වයේ තියෙන්නේ. ඔව් සභාපතිතුමා ඒ කාරණාව ඉතාම හොඳින් පැහැදිලි කරා. තෙත හදවත් තියෙන මිනිස්සු තව කෙනෙක් ගැන සංවේදීව හිතන පරාර්ථකාමී මිනිසුන්ගේ අඩුවක් අද සමාජය තුළින් අපිට දකින්න ලැබෙනවා. ඒ නිසාම ඔබට වගකීමක් තියෙනවා. ඔබ වටා ඉන්න පිරිස අතර ඔබට හැකි ආකාරයෙන් උදව් උපකාර කරගෙන බොහොම සාමූහිකව ජීවිතය ගත කරන්න. ඒ වගකීම ඔබ ඉටු කරයි කියන විශ්වාසය ජනාභිෂේක වැඩසටහන තුළින් මේ පැහැදිලි කිරීම තුළින් අපි විශ්වාස කරනවා. මහාචාර්යතුමා දැන් අර සභාපතිතුමා පැහැදිලි කළා වගේම අපිට මේ සංවේදී හදවත් තියෙන මිනිස්සුන්ගේ අඩුවක් ලොකුවට සමාජය තුළින් දකින්න ලැබෙනවා. ඇත්තටම මිනිස්සු සංවේදී වෙන්න ඕනේද? සංවේදී වෙන්න අවශ්‍ය මොන වගේ තැන්වලද? ඔව් ඇත්තටම මේ සංවේදීභාවය පිළිබඳ සාකච්ඡා කිරීමේදී වර එකදී මට හිතෙනවා සමහර වෙලාවට අනිකා දිහා අනුකම්පාවෙන් අනිකා දිහා යුක්ති සාධාරණත්වයෙන් බලන හැටි, බලන ආකාරය පිළිබඳ යම් ගැටලුවක් අපේ සමාජයේ තියෙනවා නේද කියන. දැන් මම දැක්කා පහුගිය සුමාන 2 වාර්තාව තිබුණා ලංකාවේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් 3/1 දිලිඳුභාවයෙන් යුක්තයි. මේ නූතන සංඛ්‍යා ලේඛන දත්තවල කියන කාරණා. කවර වූ ආකාරයක සහනාධාරයක්, සමෘද්ධි වේවා, ජනසවිය වේවා, ආස්වැසුම වේවා, කවර ආකාරයක හෝ යැපින් මාර්ගයක මේ මිනිස්සු ඉන්නවා. මේක තේරුම වෙන්නේ අපි සමාජයක් විදිහට. දැන් අපි බොහොම අද කතා කරන්නේ ඊටාම ශ්‍රේෂ්ඨ දාර්ශනිකයා, ලෝකයේ විහිවිච්ච විශිෂ්ට දාර්ශනිකයෙක් වන බුදුන් වහන්සේ, විශිෂ්ටතම දාර්ශනිකයා වන බුදුන් වහන්සේගේ තමන් ප්‍රතිවේද කරපු දර්ශනයේ සුවිශේෂී වූ මේ ඇසළ පොය දවසේ
උන්වහන්සේ දේශනා කළා අන්තවාදයෙන් මිදිලා මැද මාවත දිගේ සමාජයේ ජීවිතය සබාදහම වටපිටාව අර්ථාන්විතභාවයට පත් කරගන්නේ කොහොමද කියන කාරණය. මේක ඇත්තටම මේ පැවිදි ජීවිතයට විතරක්ම කාරණාවක් නෙවෙයි ගිහි ජීවිතයටත් අර්ථාන්විත අදහසක්. මේ අදහස එක්ක තමයි අපිට කතා කරන්න වෙන්නේ මෙන්න මේ කාරණාව. අපිට පුළුවන් වෙලා තියෙනවද අනිකා දිහා සාධාරණව බලන්න. අනිකා දිහා හිතන්න පුළුවන්ද? දැන් බුදුන් වහන්සේ දේශනා කරපු මේ දර්ශනය අවසානයේදී කියනවා සම්මා සතිය, යහපත් සිහිය. යහපත් සිහිය කියන එකේ තේරුම එක්තරා ආකාරයකට සියලු දෙනාගේ කෙරෙහිම මෙත් සිතින් බලන්න ඕනේ කියන එක. මේකෙන් අදහස් කරන්නේ මේ කණ්ඩ බොණ්ඩ දෙනවා විතරක් නෙවෙයි දැනුම බෙදා දීම, සම්පත් බෙදා දීම, තමන්ගේ භාවිතයන් එකතු කර ගැනීම මේ සියල්ල ආකාරයෙන් මේ දේ කළන්න ඕනේ. සියලු දෙනාට සාධාරණ වන ආකාරයට හැකි පමණින් බෙදා දීම. මම හිතන්නේ අපේ යම් ගැටලුවක් තියෙනවා නේද? සමහර වෙලාවට සමහර විදේශිකයෝ නම් කියනවා ලංකාවේ මිනිස්සු හරිම සංවේදී ඕන අනතුරකදී උපකාර කරන්න මිනිස්සු එකතු වෙනවා ඕනම ගැටුමකදී මිනිස්සු මැදිහත් වෙලා ඒකට निराකරණය කරන්න උදව් වෙනවා කියලා. නමුත් අපේ සාමාන්‍ය ජීවිතයේ ඒ වගේ සුවිශේෂී අවස්ථාවල දැක්කත් අපි පොදුභාවයේ තිබුණාද? අපේ සමාජයේ හැබැයි ඓතිහාසික ස්ථානයකදී අනුරාධපුර යුගය, පොළොන්නර යුගය වගේ එක අධ්‍යයනය කළාම අපිට මේ සාමූහික ජීවිතය, පොදු බව, සම්පත් බෙදා ගැනීම, කළමනාකරණය බොහොම අපූර්ව ආකාරයට තිබුණ එකක්. නමුත් අද වෙනකොට මේක මේ ආකාරයෙන්ම සිද්ධ වෙලා තියෙනවා. ඒකනේ රජයකට සිද්ධ වෙලා තියෙන්නේ විශේෂ ව්‍යාපෘති විදියට මේ වගේ ඉන්නේ. මිනිස්සු අතර තමන්ගේ අසල්වැසියා බඩගින්න ඉන්නවයි කියන එක දන්නේ නැති වෙලා ඒක ප්‍රශ්නයක් වෙලා ඒකට බේත් හේත් ගන්න පුළුවන් කමක් නැති වෙලා නිසා එහෙම ප්‍රශ්නයකට මැදිහත් වෙන්න තීරණය කළා තියෙන ඒ කාරණා. මට තවත් කාරණාවක් මම නූතන උදාහරණ වලින් යන්න උත්සාහ කරන්නේ. පහුගිය දවසක වාර්තා කරලා තිබුණා මේ රටක දැන් අසනීප වුණාම ලෙඩක් දුකක් වුණාම මිනිස්සු ප්‍රතිකාර ගන්න උත්සාහ කරනවා, තමන්ගේ වෛද්‍ය පරීක්ෂණ කර ගන්න උත්සාහ කරනවා. මේකෙනුත් හරි හම්බ කරගන්න තමන්ට තියෙන ප්‍රමිති නියමිත මිලට වඩා ගෙවීම් වලට වඩා වැඩි ගාණක් ඒ ආයතන වලින් ලබා ගන්න පටන් අරගෙන. දැන් අර රජයට සිද්ධ වෙලා තියෙන එකට නැවත නීතිය ස්ථාපිත කරලා මෙච්චරයි මේ පරීක්ෂණයට ගන්න පුළුවන්. මෙච්චරයි මේ ගාණට ගන්න පුළුවන්. මෙච්චරයි මේ වැඩේට කරන්න පුළුවන්. ඒ තරමට අපේ සමාජයේ අසමානතාවය පිළිබඳ ගැටලුව මේ මහජනතාව අතරින් එළියට ගිහිල්ලා ඒක නීතිය, රීතිය, නියෝගය, අනපනත් පරිපාලනයේ කළමනාකරණය දක්වා යන්න පටන් ගන්න දෙනවා. මේක මම හිතන්නේ ඉතාම කනගාටුදායක දෙයක්. මොකද මේ වගේ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකුගේ දර්ශනයක් තියෙන, ඒව භාවිතා කරන, ඒව ගැන සාකච්ඡා කරන මෙවැනි සමාජයක මේ සිදුවීම් අපට කනගාටුදායකයි. පාසල් යා නොහැකි දරුවන්ගේ ප්‍රමාණය යම් ප්‍රමාණයකට වැඩි වෙන්න පටන් ගන්න තියෙනවා කියලා කියනවා. සෙරප්පු දෙකක් ගන්න බැරි නිර්වත් දෙපයින් පාසල් යන ශිෂ්‍යයන් ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගන්න තියෙනවා. පොත්පතක් මූලික අධ්‍යාපනයෙන් මූලික වසර 6 අවසානයේදී ඉතින් ඔබට යන්නේ නැති පාසල් ළමයින්ගේ ප්‍රමාණය 35කට වැඩි ගාණක් වැඩි වෙන්න පටන් ගන්න තියෙනවා. මේක මම හිතන්නේ මේ අපේ සමාජයේ සිදු නොවිය යුතු කාරණාවක්. ඉතින් මම හිතන්නේ මේ දාර්ශනික අදහස භාවිත අධ්‍යක්ීමක් කරා ගෙන යාමට මේ දේවල් සාකච්ඡා කිරීම අත්‍යවශ්‍යයි කියලා මම හිතන්නේ. මහාචාර්යතුමා දැන් මේ ඔබතුමා ඒ මතක් කරපු කාරණා තනිව දැන් අසල්වාසීන්ගේ කවුරු හරි දරුවෙක් ඉන්නව නම් යම් ආකාරයකට Tamanට හැකි විදිහට උදව් කරන්න Tamanට පුළුවන් මේ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. මේ ඉදිරිපත් වීමේ අඩුවක් සහ නොදැනුවත්කමක් තමයි අපිට මේ සමාජය තුළින් දකින්න ලැබෙන්නේ. නිසා ඔබේ ගමේ ඔබේ අසල්වාසීන්ට ඔබට කොයි විදිහට උදව් වෙන්න පුළුවන්. ඒ දේ නොපමාව කරන්න කියන මතක් කිරීම අපි ඔබට කරනවා. අර මුදල් ඒ වගේම මුදලට ගන්න පුළුවන් දේවල් බොහෝ සෙයින් ඔබ හරි හම්බ කළාට ඒකේ ගැටලුවක් නැහැ. ඒ අතර මුදලට ගන්න බැරි දේවලුත් ඔබ ළඟ තියෙනවද කියලා ඉඳලා හිටලා හරි විමසීමක් කරලා බලන්න කියලා අපි ඔබට යෝජනා කරනවා. ඒත් සමගින් අපි කෙටි විරාමයක් ගන්නවා. විරාමයෙන් පසුව ජනාභිෂේක වැඩසටහන සමග නැවතත් සම්බන්ධතාවය ලබා ගමු. ගුණගරුක සමාජයක් උදෙසා ජනාභිෂේක වැඩසටහන සමගින් නැවතත් ඔබ සම්බන්ධතාවය ලබා ගන්නේ. ධර්ම කරුණු කාරණා බොහෝමයක් අපි කතා බහ කළා. සභාපතිතුමන්ගෙන් දැනගන්න කැමති දැන් අපිට පුංචි කාලෙදී දරුවෙකුට මෙන්න මේ චරිතය වගේ කෙනෙක් වෙන්න ලොකු වුණාම නැත්නම් මෙන්න මේ චරිතය දිහා බලලා ඒ ආදර්ශ තමන්ගේ ජීවිතයට එකතු කරගන්න කියලා පෙන්වන්න ආදර්ශ සම්පන්න මිනිසුන්ගේ අඩුවක් සමාජය තුළ තියෙනවා. ඒ වගේම තමයි මේ ගුණ යහපත්කම් ධාර්මික ජීවිතයක් ගැන ඉගෙන ගන්න අපිට අවස්ථාව ලැබෙන තැන් පිළිබඳ අපි කතා කරොත්
පවුලද පාසලද සමාජයද කියලා මොන වගේ පිළිතුරක්ද ඔබතුමාට දෙන්න පුළුවන්? මේක පටන් ගන්න ඕන තැන තමයි පවුල. මොකද එතන තමයි දරුවගේ කුඩුම්බිය. මොකද එතනින් හැදුනොත් විතරයි දරුවා සමාජයට ඇවිල්ලා යහපත් ප්‍රවේශයක් හැටියට ජීවත් වෙන්නේ. එතනින් හැදුනේ නැත්තම් ළමයා අර මම කලින් කිව්වා වගේ ළමයාට ඒ සාමකාමී පරිසරයේ gedara නිර්මාණය වුණේ නැත්තම් ඒ ළමයා දඩබ්බර ළමෙක් වෙනවා. පන්තියට ආවොත් ළමයි එක්ක ගහ ගන්නවා. වලියක් දාගන්නමයි බලන්නේ. ඒ මොකද ඒ gedara හැදිච්ච පරිසරේ. විශ්වවිද්‍යාලයට ගියාමත් එහෙමයි. එතනත් ප්‍රශ්න. එහෙනම් ළමයා අපි පුංචි කාලේ ඉඳලා එයාව අපි හික්මිච්ච දරුවෙක් හැටියට හදලා සමාජයට ගේන්න ඕනේ. ඉතින් ඒකට දෙමව්පිය පූර්වාදර්ශය දීලා වැඩ කරන්න ඕනේ. එහෙම නැති තාක් අපිට සමාජයට යහපත් පුරවැසියෙක් ගොඩනගන්න බෑ. ඊට පස්සේ තමයි එතනින් දරුවා අපි හරියට දැන් හදාගත්තොත් අපි දැන් බලන්න අනිත් එක තමයි මේ විනය කියන එක. විනය ප්‍රධානයි දරුවෙක් හදනකොට. ඒ නිසා දෙමව්පියෝ දරුවන්ට විනය ඇති වෙන විදිහට පූර්වාදර්ශයක් දීලා ජීවත් වෙන්න ඕනේ. දෙමව්පියෝ වැරදි කර කර දරුවන්ට හරියට යන්න කිව්වට බෑ. ඒ හින්දා දෙමව්පියෝ නිතර මොකද දරුවා බලන් ඉන්නේ ඒ දිහා. එහෙනම් දරුවා සමාජගත වෙන්නෙම ඒකත් එක්ක. එහෙම එයා හරියට gedara පරිසරෙත් එක්ක හොඳට සමාජගත වෙලා ආවොත් එයාට ඉස්කෝලේ අධ්‍යාපනය හොඳට ලබන්න පුළුවන්. ශිෂ්‍යයෙක් එක්ක හොඳින් ඉන්න පුළුවන්. ගුරුවරු එක්ක හොඳින් ඉන්න පුළුවන්. එහෙම නැති වුණොත් එයාට පන්තියේ ළමයිත් එක්ක හොඳට ඉන්න බෑ. ගුරුවරුත් එක්ක ඉන්න බෑ. ඊට පස්සේ ආ උසස් අධ්‍යාපනයට ගිහලා විශ්වවිද්‍යාලයට පවතින්න බෑ. විශ්වවිද්‍යාලේ ගියාම එයාට විශාල වශයෙන් ස්ට්‍රෙස් තියෙනවා. ඒ පීඩනය දරාගෙන ඉන්න පුළුවන් වෙන්නේ එයා ඒ දරා ගැනීමේ ශක්තිය, හික්මීම, ඉවසීම ඔක්කොම gederදී පුහුණු පුරුදු කරලා තියෙන්නට ඕනේ. ඒ නිසා තමයි දරුවෝ කුඩා කාලේ ඉඳලා හරිමඟ ගෙනියන්න ඕනේ. එහෙම ගියොත් අපිට සමාජයට හොඳ දරුවෙක් ගේන්න පුළුවන්. හැබැයි අපි එතන අමතක කරලා අපි බලනවා දරුවක්ව පාසලට දාලා ළමයා එතනින් හැදෙයි. එක්ක මොන්ටිසෝරියට දාලා බලනවා දැන් ළමයා මොන්ටිසෝරියෙන් හැදෙයි. එහෙම හැදෙන්නේ නැහැ ළමයි. ඒක අපි ගෙදරින් හදලා තමයි එතනට දාන්න ඕනේ. නැත්තම් පෙර පාසලේ ගියත් එතනත් ළමයා ඒ විදිහට හැසිරෙන්න බෑ. ඒ හින්දා ගෙදර නිතරම දරුවට ඒ කියන්නේ මේ පවුලක් හැටියට ගෙදර ඒ කියන්නේ ආදරණීය වචන කතා බහ කරන්න ඕනේ. බොහොම ආදරණීය විස දරුවන්ට ආමන්ත්‍රණය කරන්න ඕනේ. දරුවන්ට කවදාවත් ගහන්න හොඳ නෑ. දරුවෙකුට ගහන්න දරුවා මුරණ්ඩු වෙනවා. එයාගේ චින්තන ශක්තිය නැතුව යනවා. සංකල්ප කියන එක නැතුව යනවා. දරුවට වෛරය කියන එක ඉස්මතු වෙනවා. දරුවෙකුට ආදරෙන් කරුණාවෙන් තමයි වරදක් කියලා දෙන්න ඕනේ. පවුල කියන මේ කුටුම්බය තුළ ලොකු වගකීමක් දෙමව්පියන්ට තියෙනවා. යහපත් දරුවෙක් නිර්මාණය කිරීම ඒ වගකීමත් එක්ක. දැන් මහාචාර්යතුමා අපි අහලා තියෙන කාරණාවක් තමයි වැඩිහිටියෝ හැම දෙයක්ම විශ්වාස කරනවා. මැදිවියේ පිරිස් හැමදේම සැක කරනවා. මේ තරුණ පරම්පරාවේ බොහෝ දෙනා හැම දෙයක්ම දන්නවා කියලා විශ්වාස කරනවා. දැන් මේ කාරණාවත් එක්ක අපි ජීවිතයේ ධාර්මිකව ගත කරන්න මේ සියලු දෙනා එකට එකතු කරගෙන කොහොමද කටයුතු කරන්න ඕනේ? මම හිතන්නේ අපේ සභාපතිතුමා ඊටම නිවැරදිව කිව්වේ පවුල කියන ඒකකය තමයි මූලික වශයෙන් ගොඩනගන්නේ යහපත් දර්ශන යහපත් අධ්‍යාපනයක් ලබන්න. අධ්‍යාපනයේ අවසාන පරමාර්ථය මොකද්ද? අධ්‍යාපනයේදී යහපත් පරමාර්ථය වෙන්න ඕනේ අපට නිර්මාණශීලී අභියෝග දරාගත හැකි පුරවැසියෙක් නිර්මාණය කිරීම. මේ සඳහා මැද මාවතේ දාර්ශනිකව අර බුදුන් වහන්සේ දේශනා කරපු අන්තවාදයෙන් තොරව ජීවන ක්‍රමය කොහොමද සකස් කරගන්නේ? ඒ සඳහා වූ මානවයා ගොඩනැගීමට විධිමත් අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන් වෙන්නේ තුනෙන් එකයි. නූතන අධ්‍යාපනඥයෝ කියන විදිහට. පවුල, සමාජය, ආගමික ආයතන, ජනමාධ්‍ය, සමාජයේ ක්‍රීඩා, සමාජානුයෝජන ක්‍රියාවලියන්, ප්‍රජා කටයුතු, මිතුරු ඇසුර, විනෝදාස්වාද ක්‍රියාවන් මේ වසුරෙන් තමයි අර පුරවැසියන් නිර්මාණය කරන්නේ. ඉතින් මම හිතනවා අර අතිශය වැදගත් මේ මධ්‍යම ජීවන ක්‍රමය අන්තවාදයෙන් පන්තියෙන් ගුරුවරයා අපි ළමයෙක් ඉස්කෝලේකට දැම්මා පස්සේ ලොකු ඉස්කෝලේකට දැම්මට පස්සේ වෙන ජාත්‍යන්තර භාෂාවකින් ගන්නවට පස්සේ අපි හිතනවා දරුවා ගොඩ ගියා කියලා. නමුත් එහෙම ගොඩ යන්නේ නැහැ. ඒ ගැන කරපු සියලු ලෝකේ කරපු පර්යේෂණ වලින් පෙන්වා දීලා තියෙනවා මදහත් මධ්‍යස්ථ දරුවෙක්, යහපත් දරුවෙක්, නිර්මාණශීලී දරුවෙක්, අභියෝග දරාගත හැකි දරුවෙක් නිර්මාණය කරන්න නම් අර මධ්‍යම ජීවන ක්‍රමය, වටපිටාව, සෝබාදහම, පරිසරය ජීවන ක්‍රමය අත්හදා බලන්න ඕනේ. ඒ සහ සූචනය කරමින් තමයි දරුවා ගොඩ
පටන් ගන්න. පත පොත කියවන්න පුරුදු කරන්න ඕන. නිරීක්ෂණය කරන්න පටන් ගන්න ඕන. මාධ්‍ය ඇසුරු කරන්න ප්‍රශ්න කරන්න පටන් ගන්න ඕන. එහෙම කරන දරුවෙක් කරහා පුරවැසියෙක් කරහා අපේ සමාජයට මානව සමාජයට වඩා ඵලදායී දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. ලෝකේ දියුණු රටවල් වල මේ දියුණු මිනිසා නිර්මාණය කර ගැනීම, දියුණු සමාජය නිර්මාණය කර ගැනීම සිදුවුනේ කොහොමද කියන එක පිළිබඳ කරපු අධ්‍යයනවලදී මේ කියන බුදුන් වහන්සේ දේශනා කරපු දාර්ශනික මැදමාවතේ ප්‍රවේශය පණිවිඩය අපි ලබා ගන්නවා. නමුත් අවාසනාවකට අපි මේ මෙච්චර විශිෂ්ට දාර්ශනික අදහසක් තියෙන සමාජයක ඒ අත්දැකීම් අපි ලබා ගන්නවාද කියන එක, ලබා ගත්තාද කියන කාරණය පෙරලා අපි ප්‍රශ්න කරමින් තමයි අපි ඉන්න වෙලා තියෙන්නේ. මම හිතනවා මේ දිනේදී මේ සුවිශේෂී පොහොය දිනේදී අපිට මේ පිළිබඳ හිතන්න පුළුවන් නම්, විග්‍රහ කරන්න පුළුවන් නම් මම හිතනවා ඉතා ඵලදායී කියලා මම හිතන්නේ. අර ලිඳේ වතුර සිඳෙනතුරු ජලයේ වටිනාකම අපිට නොතේරෙනවා වගේ සමහර වෙලාවට දැන් මේ කියන කරුණු කාරණා පිළිබඳ හරිම අවබෝධයක් ඔබ ලබා ගන්නට උත්සාහ කරනවාද කියන සැකය අපිට තියෙනවා. ඒ නිසාම තමයි නිරන්තරයෙන්ම ජනාභිෂේක වැඩසටහන තුලින් ඔබේ විඥාණයට අපි මේ විදිහට ආමන්ත්‍රණය කරන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ, අපි අවසාන විනාඩි කිහිපය තුළ මේ ඉන්නේ. දැන් මේ පොහොය දවසත් එක්ක ගමයි පන්සලයි කියන බැඳීම ශක්තිමත් වෙන කාලවකවානුවක්. ඒ ඔස්සේ කොයි විදිහේ පණිවිඩයක්ද සදහැවතුන්ට දෙන්න තියෙන්නේ? ඔව්, අනිවාර්යයෙන්ම මේ අපි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ගැන සිව්වන පිරිසම. ඒක බෞද්ධ හෝ අබෞද්ධ එහෙම ගැටලුවක් නැහැ. කවුරු හෝ මේ ආධ්‍යාත්මික මාර්ගයට යන්න පුළුවන්, හිත සංසුන් කරගන්න පුළුවන් ක්‍රමවේදයකට අපි ගොඩනැගෙන්න පුළුවන් කොතනද? අන්න එතනටයි අපි එකතු වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ නූපන් අකුසල් නොඉපදීමට, උපන් අකුසල් නැති කිරීමට, ඒ වගේම නූපන් කුසල් ඉපදවීමත් සහ උපන් කුසල් වඩා වර්ධනය කරන්න පුළුවන් පරිසරයක ජීවමාන වෙන්න පුළුවන්. ඒක කාටත් හරිම සුන්දරයි. ඒ නිසා අපට මේ කාරණා පිළිබඳව පන්සලට එකතු වෙලා අපි ආගමික වතාවත් සිද්ධ කරන්න අමාරුයි මේක. අපට පළදරන්න අමාරුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ අධ්‍යාපනයේ මිනිස්සුන්ට ඕන. අධ්‍යාපනයේ වගේම ඒ අධ්‍යාපනයට නැඹුරු වෙච්ච ධ්‍යාපනයක් එකතු කරන්න ඕන. එනිසා නිරෝෂන් ඔබ අවබෝධ කරගත යුතු සුවිශේෂ කාරණාවක් තමයි අපි අධ්‍යාපනය තුලින් අපි ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කරනවා වගේ මේ හුස්ම තුලින් හුස්ම ඉහළ පහළ දාලා අපි දරන විද්‍යාවක් තියෙනවා. ඒ කියන්නේ ආනාපාන සති භාවනාව වගේ භාවනාවක්. එනිසා අපි සතිය ගොඩනගාගෙන භාවනාව පුරුදු පුහුණු කරගෙන අපේ තිබිච්ච දුර්වලතා, අපේ ඇතිවන දුර්වලතා අවබෝධ කරගෙන තමන් නායකත්වයට පත් කරගෙන තමන් විසින් මේ ලෝකයේ අත්දකින්න ගමනක් හදනවා නම් අන්න එදාට තමයි ඔය ගමයි පන්සලයි එකතු වෙලා යන ගමන් මග මහා සුන්දර පුදුමාකාර ගමන් මගක් බවට පරිවර්තනය. ඒ කාරණාව පැහැදිලි කරන් තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වෙසක් පුර 15ක් පුන් පොහොය දවසේ ඉඳලා මේ ඇසල පුර 15ක් පුන් පොහොය දවසේ දක්වාම තීරණය කරා මේ සියුම් දහම කොහොමද මිනිස්සුන්ගේ මනසට දීලා මේ මාවතට නැඹුරු කරන්නේ. අන්නේ අදවැනි මේ ඇසල පුර 15ක් පුන් පොහොය දවසේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු මේ දුක නැති කරලා ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කරමින් පන්සලත් එක්ක ආධ්‍යාත්මික වශයෙන් එකතු වෙමින් ගමනක් සකසා ගත්තොත් ඒ පවුලක් හෝ රාජ්‍යයක් හෝ ගමක් හෝ ආයතනයක් හෝ අනිවාර්යයෙන්ම ඒ නොබින්දී නියම ගමනක් යන, ප්‍රවිෂ්ඨ ගමනක් යන, සුන්දර ගමනක් යන බවට තමන්ට පරිවර්තනය කරගත හැකි කියන එක උන්වහන්සේ දේශනාවේ මතක් කරා. ඒ සුවිශේෂ කාරණාව අද මේ ඇසලපුර 15ක් පුන් පොහොය දවස අපි ආධ්‍යාත්මිකව පිළිවෙතින් පෙළ ගැහිලා අවබෝධ කරගන්න පුළුවන් නම් අති උත්තරීතරයි. මේ ධර්ම කරුණු කාරණා ඔස්සේ ඔබේ ජීවිතය ගොඩනගා ගන්න සාර්ථකත්වයට හේතු කාරණා සපයාවි කියන විශ්වාසයත් එක්ක අපි සූදානම් වෙනවා ඇසල පුන් පොහෝදා සදහම් සාකච්ඡාව ජනාභිෂේක වැඩසටහන මේ විදිහට නිමා කරන්න. ඒ ධර්ම කරුණු කාරණා පිළිබඳ ඔබට වැටහෙන විදිහට අපට ඒ කරුණු කාරණා බොහොම හොඳින් පැහැදිලි කළ පිටිගල ශ්‍රී විසුද්ධාරාමස්ත රතනමෝලී මහා පිරිවෙන් පරිවෙනාධිපති ශාස්ත්‍රපති අධ්‍යාපන වේදී උහන් ඕවිට පියරතන ගෞරවනීය ස්වාමින් වහන්සේට නමස්
নমස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා අපේ හාමුදුරුවනේ. ඒ වගේම තමයි කසාගල සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ සභාපති ආචාර්ය රංජිත් නන්දන පීරිස් මහතාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අද මේ දහම් කරුණු කාරණාත් එක්ක අද මේ වර්තමාන සමාජයට ගැළපෙන විදිහට ඔබේ ජීවිතය ගොඩනගා ගන්න ඉතාම වටිනා කියන මඟ පෙන්වීමක් සිදු කරා. ඒ වගේම මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහාචාර්යතුමාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මධ්‍යම ප්‍රතිපදාව තුල ඔබේ ජීවිතය ගොඩනගා ගන්න ගමන් ඔබේ දරුවන්ටත් ඒ මැදමාවතේ ගමන බොහොම හොඳින් පැහැදිලි කර දුන්නා මහාචාර්යතුමා. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒත් සමගින් ඇසලපුන් පොහෝදා ජනාභිෂේක වැඩසටහන් නිමාවට පත් කරනවා. ප්‍රාර්ථනා කරන්නේ ඔබට තුනුරුවන්ගේ ආශිර්වාද.